සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම සමාජ සුබ සාධක තොරතුරු ඔබ අතරට ගෙන එන අපේ SL 360 ප්‍රවෘත්ති නාලිකාවයි. මේ වන විට අස්වැසුම මැයි මාස දීමනාව සුබ සාධක මණ්ඩලය මගින් බැංකුගත කරලායි තියෙන්නේ. අස්වැසුම දීමනාව බැංකුව වෙත යොමු කර තිබුණත් ඔබගේ ගිණුමෙන් මුදල් ලබා ගැනීමට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. එම දින කිහිපය ගත වුණාම බොහෝ දුරට 14-15 වෙනිදා වෙන විට ඔබට අස්වැසුම දීමනාව බැංකු ගිණුමෙන් ලබා ගැනීමේ හැකියාව පවතීවි. තව විශේෂ කාරණයක් මතක් කරන්න ඕන. අන්තදිලිඳු පවුල්, දුප්පත් පවුල් සහ අවදානමට ලක් වූ පවුල් සඳහා අස්වැසුම දීමනාව බැංකු ගිණුම් වෙත යොමු කරලා තිබුණත් සංක්‍රාන්තික පවුල් සඳහා වන අස්වැසුම දීමනාව බැංකු ගිණුම් වෙත යොමු කරලා තිබුණේ නැහැ. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට අන්තදිලිඳු පවුල් සඳහා මැයි මාස 4 වෙනිදා බැංකු ගිණුම් වෙත 17500ක මුදලක් යොමු කරලා තිබෙනවා. ඒ වගේම දුප්පත් පවුල් සඳහා රුපියල් 10000ක මුදලක් බැංකු ගිණුම් වෙත යොමු කරලායි තිබෙන්නේ. ඒ වගේම අවදානමට ලක් වූ පවුල් සඳහා රුපියල් 5000ක මුදලක් බැංකු ගිණුම් වෙත යොමු කරලා තිබෙනවා. නමුත් සංක්‍රාන්තික ඔබට මේ දැක ගන්න පුළුවන් අප්‍රේල් මාසයෙන් පසු නැවත සංක්‍රාන්තික පවුල් සඳහා දීමනාවක් බැංකු ගිණුම් වෙත යොමු කළා නැහැ. ඔබ මේ වන විටත් දැනුවත් සංක්‍රාන්තික පවුල් සඳහා අස්වැසුම දීමනාව අනුමත වී තිබුණේ 2025 වර්ෂයේ අප්‍රේල් මාස සඳහා පමණක් බව. දැන් ඔබට තිබෙන ප්‍රධානම ගැටලුව තමයි සංක්‍රාන්තික පවුල් කාණ්ඩ සඳහා අස්වැසුම දීමනාව ඉදිරියේදී ලැබෙයිද නැද්ද කියන කාරණය. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දිගටම අපේ YouTube නාලිකාව සමග රැඳිලා ඉන්න. ඒ පිළිබඳව තොරතුරු ඉතා කඩිනමින් ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අස්වැසුම දුක් ගැනවිලි වලට මොකද වෙන්නේ? අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් ඉදිරිපත් කර අයදුම්කරුවන්ට කවදද අස්වැසුම දීමනාව ලැබෙන්නේ? ඒ වගේම අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කරාවිද යන කාරණා පිළිබඳව ඉදිරි වීඩියෝ වලදී කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට වැදගත් සමාජ සුබ සාධක තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් කරන ඔබගේම නාලිකාව වන SL 360 ප්‍රවෘත්ති නාලිකාවත් සමග දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්. ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.